ආතරයිටිස් රෝගේ තියෙනවද? ආතරයිටිස් වලට මොනතරම් බෙහෙත් කළත් අඩුවක් නැද්ද? ඉතින් ඔයාලට ඒකට හොඳම ඔසුවක් මම පෙන්නන්න යන්නේ. නැත්නම් ගෑස්ට්‍රික් වලටත් මේ බෙහෙත ඉතාම හොඳ ඔසුවක්. ඉතින් මෙන්න මේ තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මොනවද කියලා බලන්න. බුලත් කොළයක හැඩයට මේ කොළ පිහිටන්නේ මේ දිය බුලත් කියන ශාකය. නැත්තම් දිය තිප්පිලි කියලා තියෙනවා. නැත්තම් දියගස් කියලා ගම්ම සඳහන්. සමහර මේක මල් පෝච්චියක තිබ්බත් උගුර වල විසිට කරනවා. ඉතින් අදින් පස්සේ මේක උගුර වල විසිට කරන්න එපා. ඔයාලා මේකෙන් සම්බෝලයක් හදලා නැත්තම් බැදුමක් හදලා කෑවොත් ගෑස්ට්‍රයිටිස් රෝගය, ඒ වගේම ආතරයිටිස් රෝගය නිට්ටාවටම හොද කරගන්න පුළුවන්. මොකද මේවා ඇත්තටම හෙළ ඔසු ඉස්සර අපේ පොතපතේ සඳහන් වුණු හොඳ බෙහෙත් වර්ග. මේවා ඕන තරම් තේජමක දැක්කත් නැත්තම් සාමාන්‍ය ඉවුරක වුණත් මේවා ජලය ටිකක් වැඩිපුර තියෙන ප්‍රදේශවල බැලුවා. ඉතින් ඔයාලා මේක විසි කරන්න එපා. මේවයින් ටිකක් අරගෙන ගිහිල්ලා මේ මල් කොටස ගලවන්න. ඔයාලට පේන ඇතිනේ මේ මල් කොටස. මෙන්න මේ මල් කොටස ගලවලා ඉවරලා ඔයාලා මේක හොඳට චූටියට ලියලා සම්බෝලයක් හදන විදිහට හදලා කන්න. ඔයාලා වේල් දෙක තුනක් ආද්දිම ඔයාලට මේකේ තියෙන වටිනාකම තේරෙයි. ඉතින් ආතරයිටිස් රෝගයට සෑහෙන හොඳ ඔසුවක්. ඔයාලා අදින් පස්සේ මේව දැක්කොත් උගුරට විසි කරන්න එපා. ගෙදර ගිහිල්ලා මල් පෝච්චියක ඉඳ ගන්න ඒ තරම් වටින ශාකයක්. ඉතින් ආතරයිටිස් රෝගයක් නැත්තම් ගෑස්ට්‍රික් වගේ රෝග තියෙන ඔබ මේක අදේ ඉඳලා සතියේ දෙවතාවක් කාලා බලන්න මේකේ තියෙන වටිනාකම ඉගෙන. ඉතින් තුරු TV මගේ YouTube නාලිකාව බලන අය, ඒ වගේම Facebook page එක බලන අය, ඒ වගේම සියලුම දෙනාට මෙන්න ඉතින් මේ වටිනාකම ඔයාලා දන්න අදහසක් තියෙනවා. ඒකත් මේකට ලියන්න අමතක කරන්න එපා. මොකද මේක සම්බෝලයක් හදන ආකාරය මම පෙන්නන්න ඕනේ නෑනේ. අපි ගෘහණියන් ඉන්න ඔයාලට පුළුවන් මේක ගෙදරදීම සම්බෝලයක් හදාගන්න. ඉතින් මේ මල් කොටස ඉවත් කරන්න කියලා මම කිව්වේ. මේ කොටස අනිවාර්යෙන් අයින් කරලා දාන්න. මොකද නැත්තම් මේක තිත්ත කටියක් වගේ එන්න පුළුවන්. ඒ හින්දා ඒ කොටස අයින් කරලා ඉවරලා මේකට දෙහි ඇඹුල් ටිකක් දාලා උඹල කඩ දාලා ගෙදරදී හදන විදිහට ලුණු වතුර ලුණු ගෙඩියක් කපලා දාලා හදලා ගත්තා නම් මේක ඇත්තටම රසවත් සම්බෝලයක්. ඒ වගේම ආතරයිටිස් රෝග මූලයටම ගමන් කරලා ඒ රෝගන් නැති කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා ඇති ඒ වගේම මගේ බෙහෙත් ගන්න අය ඉන්නවා. ආතරයිටිස් කොන්ද කැක්කුම් ඒවට අවශ්‍යයි ඉන්නවා නම් එයාලටත් බෙහෙත් පොට්ටේ මම දීලා තියෙනවා. මෙතෙක් කල සුව වුණු අය 175කින් මට කතා කරලා ස්තුති කරපු අය ඉන්නවා. ඉතින් එයාට ගොඩක් ස්තුති. මගේ වීඩියෝ බලන අයට ගොඩක් ස්තුති. තවත් දවසක මේ වගේ වටිනා වීඩියෝ එකකින් හමු වෙමු කියලා බලාපොරොත්තු වෙමින් අදට වීඩියෝ එක සම්පූර්ණ කරනවා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.